කල්පයක් ගියත් විකල්පයක් නොමැත. කෙමිස්ට්‍රි නම් කල්ප විදුරංග. හරි අපි පාස් පේපර්ස් වල ඕගනික් ස්ට්‍රක්චර් ඩිසයිඩ් කතා කරගෙන ඉන්නේ. හරි? ඒ කියන්නේ හතරවෙනි ප්‍රශ්නේ සමාවිකාරයේ මේ දින එක. ඒතකොට 2011 ඉඳන් 2023 වෙනකන් කතා කරලා ඉවරයි. 2024 මේ ගිය අවුරුද්දේ මේ පේපර් එකේ ප්‍රශ්න තමයි කතා කරන්න තියෙන්නේ. බලමු. 2024 පේපර් එකේ 2024 A level 4A බාන 4A කියන අණුක සූත්‍රයේ C5යි H10යි O3යි. C5යි H10යි O3යි. ඌ ඒ කාබනික සංයෝගයේ වැඩිපුර PCl5 සමග ප්‍රතික්‍රියා කර සාපේක්ෂ අණුක ස්කන්ධ 155ක් ඌ B සංයෝගයේ සාදයි. මේකට PCl5 දානවලු වැඩිපුර. වැඩිපුර PCl5 වගේ ගන්න ඉතින් වැඩිපුර එකක් පාවිච්චි කරන්නේ කොහරි එකෙන් හම්බෙනවා B කියලා සංයෝගයක්. ඒකට මෙයා A. හරි. මේකෙන් හම්බෙනවා B කියලා කෙනෙක්. B සංයෝගය හදනවලු කියලා කියනවා. හරි. ඊට පස්සේ ඒ සංයෝගයේ ජලීය සෝඩියම් කාබනේට් සමග CO2 මුක්ත කරයිලු. ඒ සංයෝගයේ පවතින ක්‍රියාකාරී කාණ්ඩ මොනවද කියලා අහනවා. දැන් මේකනේ කතන්දරේ. දැන් කොහොමද PCl5 දැම්මහම ප්‍රතික්‍රියා කරන්න පුළුවන් මොනවටද? ඔව් මධ්‍යසාරවල තියෙන OH කාණ්ඩ වලට පුළුවන්. ඒ කියන්නේ මේ වගේ CH3 CH2 OH වලට PCl5 දැම්මට පස්සේ මේ OH කාණ්ඩේ Cl වෙනවනේ. ඒක පුළුවන්. එහෙම නැත්නම් කාබොක්සිලික් අම්ල වල තියෙන OH කාණ්ඩත් PCl3 PCl5 දැම්මම මොකද වෙන්නේ? ඒ OH කාණ්ඩත් Cl වෙනවා. ওই දෙකනේ වෙන්න පුළුවන් දේවල්. එතකොට PCl5 දානවලු. දැම්මම අණුක ස්කන්ධය 155යි නේ. අණුක ස්කන්ධය 155ක් වෙච්ච B හම්බ වෙනවලු. හරි. ඊට අමතරව කියන A සංයෝගය සෝඩියම් කාබනේට් එක්ක CO2 දෙනවලු. අන්න ඒකෙන් පොඩි පොයින්ට් එකක් ගන්න පුළුවන්. මේ සෝඩියම් කාබනේට් එක්ක CO2 දෙන්නේ කවුද? සෝඩියම් කාබනේට් එක්ක CO2. දැන් කාබනේට් එක්ක CO2 දෙන්නේ කාබනේට් එකට අම්ලයක් දැම්මමනේ CO2 දෙන්නේ. හරි. කාබනේට් බයිකාබනේට් වලට අම්ල දැම්මම CO2 දෙනවා. ඒතකොට කාබනේට් වලට අම්ලයක් පිටිලා CO2 දෙන්න. එහෙනම් ආම්ලික කාබනික සංයෝගයක් වෙන්න ඕනේ. කාබනේට් බයිකාබනේට් වලට කාබනේට් බයිකාබනේට් එක්ක CO2 දෙන්න පුළුවන් තරම් ආම්ලිකතාවයක් තියෙන කාබනික සංයෝග මොනවද තියෙන්නේ? සාමාන්‍යයෙන් නයිට්‍රෝෆීනෝල් කාබොක්සිලික් අම්ල වගේ ඒවාට තමයි එච්චර ආම්ලික වෙන්න ඕන. නිකන් ඔයා ඉගෙන ගන්න අනිත් ආම්ලික ෆීනෝල් වලටත් බෑ. හරි ඊට වඩා ආම්ලිකතාවයෙන් අඩු ඒවා කොහොමද බෑ. හරි වග්‍රස් ඇල්කයින මධ්‍යසාර ඒවට බෑ. හරි. එතකොට කාබොක්සිලික් අම්ල එහෙම නැත්නම් නයිට්‍රෝෆීනෝල් වගේ ඒවට පුළුවන් කාබනේට් බයිකාබනේට් එක CO2 දෙන්න. දැන් මෙතන මේ නයිට්‍රෝෆීනෝල් ෆීනෝල් කතන්දර නෑනේ බෙන්සීන් ඒවා නෑනේ මෙතන. හරිද? කාබන් උප්පහයි තියෙන්නේ. එහෙනම් මෙතන හුඟක් වෙලාවට නෙමෙයි අනිවාර්යයෙන්ම මොකද? කාබොක්සිලික් අම්ලයක් තියෙනවා. හරිද? කාබොක්සිලික් පාර්ට් එකක් තියෙනවා. හරි. ඒක තමයි ගන්න පුළුවන්. එහෙනම් කාබොක්සිලික් අම්ලයේ OH කාණ්ඩේ PCl5 දැම්මම Cl වෙනවා ඇති. හරි. එහෙම හිතාගෙන මම නිකන් අදින try එකක් දෙන්නම්. හරි. බලන්න. දැන් මේ කාබන් 5යිනේ. 3යි 4යි 5යි. කාබන් 5යි. එතකොට මෙන්න මේ කාබන් 5ේ දැන් කාබොක්සිලික් අම්ලයක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම කෙරවලකනේ තියෙන්න ඕන. හරි. කෙරවලක තියෙන්න ඕන. හරි. දැන් මෙයා අපිට ඒ අඳින කියලා නෑ දැම්මනේ. දැම්ම ඒ අඳින්න කියලා නෑ. ඒකේ තියෙන ක්‍රියාකාරී කාණ්ඩ හඳුන ගන්න තියෙනවා. හරි. දැන් මේ කාබොක්සිලික් අම්ලයක් දැම්මොත් එහෙම මම මේ කාබන් 5 එක දිගට දාගත්ත දැනට ඔක්සිජන් දෙකක් දැම්මොත් එහෙම තව එක ඔක්සිජන් එකක් තියෙනවනේ. හරි. නිකන් ඔන්න ඔය CH3 කාණ්ඩ ටිකක් දාන්න බලන්න. මම මේ නිකන් අදී. හරි. නිකන් දාන්නකො ඔක්සිජන් එක කොහොමද දාන්න පුළුවන්? එක්ක ඇල්ඩිහයිඩයක් කීටෝනයක් විදිහට දාන්න පුළුවන් ඔක්සිජන් එක. හරි. එහෙම නැත්නම් මධ්‍යසාර කාණ්ඩයක් විදිහට දාන්න පුළුවන්. OH කාණ්ඩයක් විදිහට. කොහොමද වැටෙන්නේ කියලා බලන්න. දැන් බලන්න මේ C5යි H10යි O3යි නේ. ඔන්න O2 හරි. C5ත් හරි. H10ක් වෙන්න බෑ 3යි 5යි හරි 7යි 8යි. මෙතෙන්ට කීටෝනයක් හරි ඇල්ඩිහයිඩයක් හරි නොතෙන් කෙරවලට දාන්න පුළුවන්. මෙතන දිත්ත බන්ධනය ඔය එකක් දැම්මොත් මොකද වෙන්නේ? හයිඩ්‍රජන් ගන්න 3යි 5යි හරි 7යි 8ක් වෙනවනේ. හයිඩ්‍රජන් 10ක් වෙන්නේ නැහනේ.
එහෙනම් මෙතන මධ්‍යසාරයක් වගේ එකක් දැම්මොත් හිතන්නකෝ CHOH. හයිඩ්‍රජන් 10ක් කරන්නේ 3යි 5යි 6යි 7යි 9යි 10යි. හයිඩ්‍රජන් 10ක් වෙනවනේ. ඒ කියන්නේ මොකද්ද? මේකේ කාබොක්සිලික් පාර්ට් එකකුයි OH කාණ්ඩෙකුයි වගේ ඇත්තේ. හරි. දැන් කාබොක්සිලික් කාණ්ඩයක් තියෙනවා කියලා අපි දැනගත්ත සෝඩියම් කාබනේට් එක CO2 දෙන හින්දා. හරි. එතකොට තව මොකක් හරි තියෙන්න බෑ ඔක්සිජන් එක. ඒක OH කාණ්ඩයක්. නැතුව කීටෝනයක්වත් ඇල්ඩිහයිඩයක්වත් නෙමෙයි. OH කොහේ ඉන්නවද දන්නේ නැහැ. කාබන් OH එක මේ පැත්තේ කෙරෝලක වෙන්න පුළුවන්, මෙයාගේ වෙන්න පුළුවන්, මෙයාගේ වෙන්න පුළුවන්. නැත්නම් මේ කාබන් දාමින් ඇවිල්ලා ඉන්න පුළුවන්. සංයෝගය මේක නෙමෙයි ඒ වලට. හැබැයි කාබොක්සිලික් කාණ්ඩෙකුයි OH කාණ්ඩෙකුයි ඉන්නවා. හරි. ඒක අඳුර ගන්න පුළුවන් ඔය කියලා තියෙන දත් වලින්. එහෙනම් බලන්න. ඒ වල පළවෙනි කොටස නෑ. අපෙන් අහන දේවල් වලට අපිට උත්තර දෙන්න පුළුවන් නේද? මොකක්ද අහන්නේ? අහනවා. ඒ සංයෝගයේ පදින ක්‍රියාකාරී කාණ්ඩ මොනවද? මොනවද කාණ්ඩ? කාබොක්සිලික් කාණ්ඩ. හරි. කාබොක්සිලික් අම්ල. කාබොක්සිලික් අම්ල තියෙනවා. හරි. එහෙම නැත්නම් මේක ලියලා පෙන්නන්න මෙහෙම. කාණ්ඩ කියලා. අවුලක් නැහැ. හරි. කාබොක්සිලික් කාණ්ඩ තියෙනවා. නැත්නම් කාබොක්සිලික් අම්ල තියෙනවා. අනිත් එක මොකද්ද? මධ්‍යසාර තියෙනවානේ. නැත්නම් මධ්‍යසාර නෙවෙයි හයිඩ්‍රොක්සිල් කාණ්ඩ. හරි. හයිඩ්‍රොක්සිල් කාණ්ඩ. ඒ කියන්නේ මධ්‍යසාර කියන්නේ යාගේ නමනේ. සංයෝගේ නම. හයිඩ්‍රොක්සිල් කාණ්ඩ. එහෙම නැත්නම් OH කාණ්ඩ කියලා ලියන්න. OH කාණ්ඩ. ඔන්නෝම ලිවන තමයි උත්තරේට ලකුණු හම්බෙනවා. ඊළඟ බලන්න. ඒ සංයෝගය ප්‍රකාශ සමායතාවයේ නොපෙන්වයි. ඒ කියන එක ප්‍රකාශ සමායතාවයේ පෙන්වන්නේ නැහැ. ඒ සංයෝගයේ පිරිඩීනියම් ක්ලෝරෝක්‍රෝමේට් සමග ප්‍රතික්‍රියා කර C හැදෙනවලු. දැන් ඔන්න ඒ වලට කරන දේවල් ටිකක් කියන්නේ. බලන්න. ඒ වලට PCC දානවලු. මම මේ පැත්තෙන් දාගන්න. ඒ වලට PCC දැම්මට පස්සේ C හැදෙනවා. C සංයෝගය ඇමෝනිය සිල් නයිට්‍රේට් සමග රිදී කැඩපතක් ලබා දෙනවා. කියන්නේ C කියන්නේ කවුද? C කියන්නේ ඇමෝනිය සිල් නයිට්‍රේට් එක රිදී කැඩපතක් දෙනවා කියන්නේ කවුද? ඇල්ඩිහයිඩයක් නේ. හරි. ඇමෝනිය සිල් නයිට්‍රේට් එක රිදී කැඩපතක් දෙන්නේ ඇල්ඩිහයිඩයක්. එහෙනම් C කියන එක ඇල්ඩිහයිඩයක්. ඇමෝනිය සිල් නයිට්‍රේට් සමග රිදී කැඩපතක් ලබා දෙයි. B සංයෝගයේ ජල සමග ප්‍රතික්‍රියා කරලා D සංයෝගය ලබා දෙනවා. B කියන්නේ මේ උඩ මෙයාට PCl5 දාලා හදිච්ච කෙනෙක් නේ. ඒක පස්සේම අපි දෙන්න. මුලින් AC ඇඳ ගන්න try එකක් දෙන්න බලන්න. AC ඇඳ ගන්න. දැන් බලන්න. A වලට PCC දැම්මට පස්සේ C කියලා කෙනෙක් හම්බෙනවලු ඒක ඇල්ඩිහයිඩ් යනවා. A වලට PCC දැම්මම හම්බෙන C ඇල්ඩිහයිඩයක් වෙන්න ඕන. ඒ කියන්නේ ඊට අමතරව ඒ ප්‍රකාශ අක්‍රිය වෙන්න ඕන. හරි මේ කතන්දරේ. හරි. ප්‍රකාශ අක්‍රිය කියලා කියනවනේ. ඒ සංයෝගයේ ප්‍රකාශ සමයතාවය පෙන්වන්නේ නැහැ. එහෙනම් දැන් හිතන්නකෝ මේ දැන් මම මේ ඇඳපු එක්කෙනා දැන් මේ වගේ කාබන් පහ කොහොමද OH කාණ්ඩ කොහෙද යන්නේ කියලා මම දන්නේ නැහැ. හැබැයි ඔයා හිතන්න A වලට PCC දැම්මම එන C සංයෝගයේ ඇල්ඩිහයිඩයක් කියන්නේ මොකද්ද? A වලට PCC දැම්මම මොකද වෙන්නේ? OH කාණ්ඩ ඇල්ඩිහයිඩ් කීටෝන වෙනවනේ. OH කාණ්ඩ ඇල්ඩිහයිඩ් කීටෝන වෙනවා PCC දැම්මම. එතකොට හම්බෙලා තියෙන්නේ කීටෝන නෙමෙයි ඇල්ඩිහයිඩයක්. ඇල්ඩිහයිඩයක් හම්බෙලා නම් OH කාණ්ඩ කොහෙද ඉන්න ඕනේ? කෙරෝලක ඉන්න ඕනේ. එහෙනම් අනිවාර්යයෙන්ම මේ OH කාණ්ඩයේ PCC දැම්මම ඇල්ඩිහයිඩයක් හම්බෙලා නම් කෙරෝලක ඉන්න ඕනේ. ඔන්න. ඊට අමතරව ඇල්ඩිහයිඩයක් හම්බෙනවා. ඊටත් අමතරව මේ සංයෝගයේ ප්‍රකාශ සමයතාවය පෙන්වන්නේ නැහැ. මේක ප්‍රකාශ සමයතාවය පෙන්වන්නේ නැහැලු. හිතන්න. දැන් බලන්නකෝ දැන් මම මේ ඇඳලා තියෙන එක නම් ප්‍රකාශ සමයතාවය පෙන්වන්නේ නැහැ. එතකොට මේක ඒ වලට ගන්න පුළුවන් මේ. ඒකේ වෙනස් කාණ්ඩ හතරක් තියෙන කාබන් එක පරමාණුවක්වත් නැහැනේ. එතන CH2 වෙන්න ඕනේ. ඒකේ වෙනස් කාණ්ඩ හතරක් තියෙන කාබන් එකක්වත් නැහැ මෙතන. ඒක නම් මේක ප්‍රකාශ සමයතාවය පෙන්වන්නේ නැහැ. ඒකට ඒ වලට මේක ගන්න පුළුවන්. හිතන්නකෝ මේ කාබන් දාමේ කොහෙන් හරි වන් නැවුවා කියලා. ඒ කියන්නේ කාබන් පහක් නැතුව කාබන් හතරක් තියෙනවා. අනිවාර්යයෙන්ම කෙරෝලකනේ කාබොක්සිලික් කාණ්ඩයයි හරිද? මෙන්න මූයි ඉන්න ඕන. OH කාණ්ඩයයි. ඇයි PCC දැම්මම ඇල්ඩිහයිඩයක් හම්බෙන්නේ OH කාණ්ඩ කෙරෝලක ඉන්න ඕනේ. කාබොක්සිලික් අම්ලයක් තියෙන ඉඳ කාණ්ඩය කාබොක්සිලික් අම්ල කොහොමද කාබන් දාමේ කෙරෝලකනේ ඉන්නේ. ඒතකොට මූත් කෙරෝල ඉන්න ඕනේ. හරිනේ. එහෙනම් දැන් හිතන්න තව කාබන් එකක් නවලා ඇඳා කියලා නිකන්. ඔහොම. නවලා ඇඳා. මොකද වෙන්නේ? ඔක ප්‍රකාශ සමයතාවය පෙන්වන්න ගන්නවා මේ. ඔය මේකත් ප්‍රකාශ සමයතාවය පෙන්වනවා. මෙයාට කිරි වෙනස් කාණ්ඩ හතරක් තියෙනවානේ. ඔය CH3 කාණ්ඩෙ මෙතෙන්ට ගේන්න. ඒත් මොකද වෙන්නේ? හයිඩ්‍රජන් එකයි CH මේ OH කාණ්ඩයි CH3 එකයි මේ ලොකු කාණ්ඩයි ඒත් පෙන්වනවා. මෙතෙන්ට ගේන්න ඔය කාබන් දාමේ නවනේ ඒත් පෙන්වනවා නේද? එහෙනම් කාබන් නවලා අඳින්න බෑ නේද? මම මේ එකක් නවලා බැලුවේ. හරි. කාටද තරක් ගන්න පුළුවන් දෙකක් නවලා වගේ අඳින්න බැරි වේද කියලා මේ. හරි. මේ කාබන් දාමේ නවලා අඳින්න බෑ. නවලා ඇඳුත් එහෙනම් ප්‍රකාශ සමයතාවය පෙන්වන්න ගන්නවා. හරි. ඒකින්ද මේ මුලින්ම කාබන් නවන්න කලින් නිකන් කාබන් පහක් එකට දාලා නිකන් ඔය ස්වභාවික මිනිහෙක් ඉඳලා ඉන්න පුළුවන් නේද? ඒ සංයෝගෙට මේක. ඒ අඳ ගන්න පුළුවන් නේ.
තව පොඩක් වැඩිපුර හිතුවොත් එහෙනම් මේ කෙරෝලක දැන් OH කාබොක්සිලික් කාණ්ඩ ඉන්නත් ඕන. හරි. ඊට අමතරව OH කාණ්ඩ කෙරෝලක ඉන්නත් ඕන. ඉතින් අපිට බැයිද කාබන් දාමේ එකම තැනින් මෙහෙම නවලා අඳින්න වගේ හිතුවොත් එහෙම. විකාර හිතුවොත් එහෙම ඔයා. ඔන්න අන්න එතකොට නම් ඔය කියන හැම එකම හරි ඈ. ඇයි ඒ? මෙයාට PCC දැම්මට පස්සේ ඇල්ඩිහයිඩ් එකකුත් හම්බෙනවා. දැන් මූ ප්‍රකාශමයිතා පෙන්වන්නේ නැහැ. එකිනෙක රස කාණ්ඩ හතරක් තියෙන කාබන් කේන්නේ නැහැ නෙමෙයි. මෙයාට CH3 කාණ්ඩ දෙකක් තියෙන්නේ. හරි. ගණන් කළා බලන්න කාබන් 5යි හයිඩ්‍රජන් 10යි ඔය තුනයි ඔක්කොම හරි උතනයි. ඒතකොට ඒ කියන කතන්දර ටික හරියනව නේද එහෙම වුණොත් එහෙම. මට එතකොට තව එකක් අඳින්න පුළුවන්. මේ හොඳයි මේක ඇඳගෙන යනවා නම් ඈ. මේ තව ඒවා හිතෙනව නම් එහෙම පිස්සෙක් වගේ හිතෙනවා නම් ඔන්න. එහෙමත් අඳින්න පුළුවන් ඔන්න. ඔන්න මම නිකන් ඒවට දෙකක් ඇඳගත්තා. කවන්න බලන්නකෝ. ඊට පස්සේ මම මේක පොඩ්ඩක් තියාගන්නම්. හරි. උඩ එකෙන් කරගෙන යන්නම්. දැන් ඒ වලට මුලින්ම දානවලු PCC. එතකොට C සංයෝගය හැදෙනවලු. මේකට PCC දානවා කියලා කියන්නේ. C හැදෙනවා මොකද වෙන්නේ? මේ කෙරෝල එක්කෙනා ඇල්ඩිහයිඩයක් වෙනවනේ. ඊට පස්සේ CH2 කාබොක්සිලික් කාණ්ඩේ හැමෝම තමයි. හරි. මෙන්න C සංයෝගය. ඒ වලින් C සංයෝගය හැදෙනවා. C ඇමෝනියම් සිට්‍රයිනේට් එක රිදී කරපතක් දෙනවා. හරි. ඇල්ඩිහයිඩයක් යට රිදී කරපතක් දෙන්න පුළුවන්. B සංයෝගයේ ජලය සංයෝග ප්‍රතික්‍රියා කර D සංයෝගය සාදයි. D සංයෝගයේ මධ්‍යසාරයේ KOH සංයෝග ප්‍රතික්‍රියා කර E ඵලය ලබා දී. හරි. දැන් B සංයෝගයක් ගැන කතා කරනවානේ. B සංයෝගය කොහොමද හම්බෙන්නේ? ඒ වලට මොනවද දැම්මොත්ද? PCl5 දැම්මොත්නේ. බලන්න ඒ වල PCl5 දැම්මොත් මෙයා Cl වෙනවා. CH2 1 2 3 4 5 මෙයාත් Cl වෙනවානේ. මධ්‍යසාරවල තියෙන OH කාණ්ඩත් Cl වෙනවා. කාබොක්සිලික් අම්ලවල තියෙන OH කාණ්ඩත් Cl. හරි. මෙන්න B සංයෝගය. ඔන්න මම B තැන්දා. හරි. ඔන්න AB C තැන්දා. හරි. දැන් මේ මට අර උඩ කෑල්ලේ කියනවා නේද B සංයෝගය හදනවා B වල අණුක ස්කන්ධ 155යි කියලා. මේ නිකන් පොඩ්ඩක් බලන්න හරිද කියලා. B වල අණුක ස්කන්ධය. එතනත් පොඩ්ඩක් කන්ෆර්ම් කරගන්නකෝ. දැන් අපි කාබන් 5යි කියන්නේ 12 වරක් 5 60යි නේද? කාබන් එකක් 12යි වගේ 5ක් 60යි. ක්ලෝරින් දෙකක් තියෙනවා. ක්ලෝරින් එකක් 35.5 ඔය පල්ලෙහා දීලා තියෙනවා. හරි. 35.5 ඒ වගේ දෙයක් කියන්නේ 71යි. ඊට හයිඩ්‍රජන් 10ක් නෑ දැන්. හයිඩ්‍රජන් තියෙන්නේ 8යි නේ. හයිඩ්‍රජන් 8යි. ඔක්සිජන් එකක් තියෙනවා 16යි. බලන්න ගණන් හදලා 155ක් වෙනවා. 70 60 30 130යි 131යි 139යි 145යි 155යි. හරිනේ. 155ක් එනවනේ. එතනිනුත් අපි කන්ෆර්ම් කරගත්තා. එහෙනම් B මේක තමයි. එහෙනම් ඒකට අනුව ඒත් අරක කියන. හරි. අවුලක් නැහැ. ඔන්න AB දෙන්න. ABC තුනම ඇඳ. හරි. ඊට පස්සේ B කියන එක කෙනා ජලය සමග ප්‍රතික්‍රියා කර D සංයෝගය හදනවලු. මෙයාට ජලය දානවලු. බලන්න පොඩ්ඩක්. මෙයාට ජලය දාලා D සංයෝගය හදනවලු. D මධ්‍යසාරයේ KOH සමග ප්‍රතික්‍රියා කරාම ද්විත්ව බන්ධනය සහිත E ඵලය. මේකට ජලය දැම්මම මොකද වෙන්නේ? මෙතන තියෙන අම්ල ක්ලෝරයිඩ් එකකුයි Cl කැලලකුයි. ජලය දැම්මම මොකද වෙන්නේ? ජලය දැම්මම මේ අම්ල ක්ලෝරයිඩ් ජලීය මාධ්‍යවලදී මොකද වෙන්නේ? අපි කතා කරනවා අම්ල ක්ලෝරයිඩ් වලට ප්‍රබල ආම්ලික ලක්ෂණ පෙන්වන්න පුළුවන් කියලා ජලීය මාධ්‍යවලදී. ඒ කියන්නේ මෙයා ජලීය මාධ්‍යවලදී ජල විච්ඡේදනය වෙනවා. මෙන්න එහෙම මේ පැත්තට OH කාණ්ඩකුයි මෙතෙන්ට H එකකුයි. එහෙම වුණොත් එහෙම හම්බෙන ඵල දෙක මොකද්ද? දැන් මේ Cl එහෙමමයි. CH2 හරි. CH2 C ඩබල් බොන්ඩෝ මේ පැත්තට OH නේ. එකයි HCl එකකුයි හම්බෙනවනේ. හරි. HCl එකක් හම්බෙනවනේ. ඒතකොට අම්ල ක්ලෝරයිඩ් වල ටිකක් ප්‍රබල ආම්ලික ගුණ දක්වන්න පුළුවන්. ජලීය මාධ්‍ය වලදී මෙහෙම ජල විච්ඡේදනය වෙලා කාබොක්සිලික් අම්ලකුයි HClුයි හදනවා. මෙතන නම් HCl නැත්නම් HBr කාලයක් තිබ්බොත් මොකක් හරි. එන ආම්ලික ලක්ෂණ දෙන්න පුළුවන් මෙයාට. හරි. ඒකට අපි ඔය කාබොක්සිලික් අම්ල ආරම්භ වෙන හැමෝටම වඩා අම්ල ක්ලෝරයිඩ් ජලීය මාධ්‍ය වලදී අපි ආම්ලිකයි කියලා තමයි කතා කරන්නේ. මොකද එයාට ප්‍රබල අම්ලයක් හදන්න පුළුවන් හින්දා. හරි. ඕකනේ කතන්දරේ හදන සංයෝගය මොකක්ද දැන් මෙතන HCl ගැන නෙමෙයිනේ කියන මැත්තේ. හරිද? D සංයෝගය හදනවා. එහෙනම් D මු
අවුලක් නැහැ. ඔන්න D. ඊට පස්සේ D සංයෝගයේ සාදයි D සංයෝගයේ මධ්‍යසාරී KOH සමග ප්‍රතික්‍රියා කරන විට ද්විත්ව බන්ධනයක් සහිත E ඵලය ලබා දුන්නේ. හා D සංයෝගයේ මධ්‍යසාරී KOH දානවා. මෙයාට මධ්‍යසාරී KOH දාන්න. මොකද වෙන්නේ? මධ්‍යසාරී KOH දැම්මම මොකද වෙන්නේ? මධ්‍යසාරී KOH දැම්මම HBr අණුවක් අයින් කරනවනේ. දැන් මෙතන Br නැහැනේ. හේලයිට් කැලකට තියෙන Cl. එහෙනම් HCl කැලක් අයින් වෙනවා. මොකෙන්ද? මේ ක්ලෝරින් එක ඊට යාබද කාබන්ගෙන් හයිඩ්‍රජන් මෙතන එනවා. ඒතකොට හැදෙන්න පුළුවන් මෙන්න මේ වගේ ඵලයක් නේද? CH2. හරි මෙතනින් හයිඩ්‍රජන් එකක් අයින් වෙනවා CH. තව CH2 කාබන් 4යි. කාබොක්සිලික් කාණ්ඩේ හැමමයි චූටි දෙයක් තියෙනවා කියන්නේ හැබැයි. හරි. මෙතන කාබනට බන්ධ 3යි මෙයාගේ 3යි මෙතන ද්විත්ව බන්ධනයක් හැදෙනවා. ඔන්න. D සංයෝගයේ මධ්‍යසාරී KOH එක ප්‍රතික්‍රියා කරාම හම්බෙන E මෙන්න ද්විත්ව බන්ධනයක් සහිත E. හරි. පොඩි කේස් එකක් තියෙනවා. දැන් මෙතන මධ්‍යසාරී KOH දාන්නේ. දැන් KOH කියලා කියන්නේ භාෂ්මයක්නේ භාෂ්මිකයිනේ. හරි. ඒතකොට උද හැම මධ්‍යසාරී KOH තියෙන. දැන් ජලීය KOH වගේ තියෙනවනේ. හරි. හිතන්නකො මේක වෙලා කාබොක්සිලික් අම්ල. කාබොක්සිලික් අම්ල ආම්ලිකයි. KOH භාෂ්මිකයි. එතකොට මෙන්න මේ ඔක්සිජන් ගෙන් ඔක්සිජන් සම්බන්ධ හයිඩ්‍රජන් එකේ H+ විදිහට අයින් වෙන්න පුළුවන් නේ. H+ විදිහට අයින් වෙලා O - K+ වගේ ලියන්න පුළුවන් ඔයාට. හරි. මේක O - K+ වගේ ලියන්න පුළුවන්. කියන්නේ මේක උත්තරේ ලියන්නත් පුළුවන්. හරි. CH2 3 4යි. මේ ඔක්සිජන් එක ගාව තියෙන හයිඩ්‍රජන් එක H+ විදිහට අයින් වෙලා කාබොක්සිලික් අම්ල ආම්ලිකයිනේ යට KOH හමුවේ H+ එකක් දෙන්න පුළුවන්. O- වෙලා මෙතෙන්ට K+ එකක් දාලා ලියන්නත් පුළුවන්. කාබොක්සිලික් අම්ල වල ලවණයක් හැදෙනවා. හැබැයි උතන මධ්‍යසාරී KOH නේ තියෙන්නේ. එතකොට ජලීය KOH වගේ තිබ්බනම් ජලීය KOH තිබ්බනම් මේ ප්‍රතික්‍රියාව වෙන්නේ නැහැ වගේ සීන් එකක් තියෙනවා. කවුන ජලීය KOH තිබ්බ කියලා හිතන්නකෝ. ඒකට ජලීය KOH තිබ්බොත් එහෙමනම් ඒකට ජලීය මාධ්‍යවලදී භස්මයේ K+ වලටයි OH- වලටයි වෙන් වෙලා තියෙන්නේ. මචං මේ KOH කියන්නේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වගේ. හරි. එහෙම හිතන්නකො. ඒකට KOH එක මොකද නැති K+ වලටයි OH- වලටයි ජලීය මාධ්‍යවලදී වෙන් වෙලා තියෙනවා. එතකොට භාෂ්මිකයි හොඳට. එතකොට පුළුවන් මේ කාබොක්සිලික් අම්ල වලින් H+ එකක් ඇදලා ගන්න. දැන් මෙතන මධ්‍යසාරී KOH තියෙන්නේ. මධ්‍යසාරීය මාධ්‍යකදී හරිද? මේ භස්මය K+ වලටයි OH- වලටයි වෙන් වෙලා නැහැ. ඒ කියන්නේ එහෙම ලොකු කියන්නේ එහෙම භාෂ්මික ගුණ දක්වනවා කියලා මෙතනින් H+ එකක් අයින් කරලා ලියන්න ඕනෙත් නැහැ ඉතින්. හරි. හැබැයි මාකින් ස්කීම් එකේ මේ උත්තර දෙකටම හරි දීලා තිබ්බා. හරිද? මේක හරි මේක හරි. හරි. කැමති එකක් දාගන්න. ඉතින් අර මේක කාබොක්සිලික් අම්ල ආම්ලිකයි කියන එක සලකලා මේ KOH වලින් හරි KOH භාෂ්මිකයි කියලා සලකලා. ඒතකොට මෙයා ආම්ලික ගති ගුණ පෙන්නලා H+ එකක් දෙනවා කියන එක මත පදනම්ම මේක පල්ලෙහා උත්තරයටත් හරි දුන්නා. හරි. කොහොම හරි මේක මධ්‍යසාරී KOH ඉඳන් ඔක වෙන්නේ නැහැ කියලා මේක ලියන්න පුළුවන්. හරි. ඔක හරි ඔය දෙකටම හරි දුන්නා. මම කැමති උඩ එක ලියනවා නම් ඉතින් හරි අරක එච්චර මධ්‍යසාරී KOH ඉඳි වෙන්නේ නැහැ කියලා කියන්න බෑ ඉතින්. දන්නේ නැහැ කොහොම හරි ඔහොම දෙකටම හරි දුන්නේ නැහැ. හරිනේ කතාව කොහොම හරි. ඔන්න. ඔන්න එතකොට අපි A B C D E ව්‍යුහ ඇන්දා. මේ තියෙන්නේ E. හරි. දැන් ඔය ඇන්දේ A වලට අඳින්න පුළුවන් ව්‍යුහේ මේක කියලා අරගන්නේ. අර උඩ තිබ්බ විස්තර අනුව ඒවට මේකත් අඳින්න පුළුවන් නේද? හරි. ප්‍රකාශ සමහිතාවේ පන්නන්නේ නැහැ. කෙරෝලක OH කාණ්ඩකුයි කාබොක්සිලික් කැලේකුයි ඉන්න ඕන. මොකද PC දැම්මම ඇල්ඩිහයිඩයක් හම්බ වෙනවා. හරිද? සෝඩියම් කාබනේට් එක CO දෙන එහෙනම් කාබොක්සිලික් කාණ්ඩය මේ පැත්තේ OH කාණ්ඩයක් හරි. ඔහොම කියලා ඔන්න ප්‍රකාශ සමහිතාවේ පෙන්නන්න තියෙන ඒ මෙහෙම අදින්නත් පුළුවන්. හරි. හිතින් A වලට කරපු අනිත් ටික කරලා බලන්න. A වලට PCl5 දාන්න. Cl කාණ්ඩ දෙකක් හම්බ වෙනවද? ඔව්. ඊට පස්සේ ඒක ජලය දාන්න. මොකද වෙන්නේ? කාබොක්සිලික් කාණ්ඩය ආයි හම්බ වෙනවා. මෙතන Cl එකක් තියෙනවා. හරි. හරි. ඊට පස්සේ එතකොට හම්බෙන්නේ ඔය ඔක්කොම ටික කරාට පස්සේ මෙන්න මේ තැනදී. හරි. හිතන්න. මෙන්න මේ තැනේදී මොකද්ද හම්බෙන්නේ කියලා. මෙතනදී. එතකොට හම්බෙන්න ඕනේ මෙහෙම කියන්නේ Cl එහෙමමයි. CH2 CH3 කාණ්ඩ දෙකයි. හරි. C ද්විත්ව බන්ධනයේ O1 OH. ඔහොම එකන්නේ හම්බෙන්න ඕන. දැන් මේකට ඊළඟ මධ්‍යසාරී KOH දානවා. මම කියන්නේ මේකෙන් ආවොත් එහෙම මේ වැඩ ටික කරගෙන මෙහෙම හම්බ වෙනවා සංයෝගයක් මෙතනදී. හරි.
කියන්නේ මේකට PCl5 දාලා CL දාලා ඊට ඒකට ජලය දැම්මම පස්සේ මේම එකක් හම්බ වෙනවා. එතකොට ඊට පස්සේ මධ්‍යසාරී QH දැම්මොත් එහෙනම් මේක මොකද වෙන්නේ? මධ්‍යසාරී QH දැම්මම දැන් මෙතනින් Cl එකයි ඊට යාබද කාබන්ගෙන් හයිඩ්‍රජන් එකක් අයින් වෙන්න එපා. ඊට යාබද කාබන් දැන් මේ ක්ලෝරින් සම්බන්ධ කාබන්ට යාබද කාබන් කියන්නේ මෙයාගෙන් හයිඩ්‍රජන් එකක් අයින් වෙනවා. උට හයිඩ්‍රජන් නැහැ. හරි. උට හයිඩ්‍රජන් නැහැ. හරි. ඒකින්ද ද්විත්ව බන්ධනයක් තියෙන සංයෝගයක් දෙන්න බෑ. හරි. ද්විත්ව බන්ධනයක් තියෙන සංයෝගයක් දෙන්න බෑ. එහෙනම් ඒ වැරදි. ඒ මේක නෙමෙයි. ඒ අපි මේ අඳපු මෙයා තමයි. හරි. දේවල් දෙකක් අඳින්න පුළුවන් වුණාට හරි මං කිව්වා ස්වභාවික මිනිස්සෙක් විදිහට හිතන්න. හරි. කාබන් පහක එක දිගට තියෙන හදාගෙන යන්න කියලා. ඇත්තටම ඉතින් ඕන එකෙක් ඒකනේ කරන්නේ නේද? හරි. අස්වාභාවික විදිහට හිතුවනම් එහෙම මේක ලිව්වනම් එහෙම මෙතනින් ඇවිල්ලා හිර වෙනවා. ඒකයි පෙන්නුවේ. හරි. මෙතනදී හිර වෙනවා. එහෙනම් අපි අස්වාභාවික නැහැ. අපි ඒක ගැලම කළා දාන්න. ඔන්න. හරි. ඔර A B C D E and හරි. ඊට පස්සේ ඊළඟ කැල බලන්න. බලන්න ඊළඟේ කියනවා F සංයෝගය A හි ව්‍යුහ සමාවිකයල්ලු. F කියලා A වල ව්‍යුහ සමාවිකයක් තියෙනවා. දැන් මෙන්න A and A වල තව ව්‍යුහ සමාවිකයක් තියෙනවා F කියලා. ඒකට PCl5 සමග ප්‍රතික්‍රියා කර සාපේක්ෂ අණු ස්කන්ධ 155. මේ වගේම තමයි. ඒකට F කියන එකට PCl5 දැම්මම අණු ස්කන්ධ 155ක් වෙච්ච සංයෝගයක් දෙනවලු. හරිද? G සංයෝගය දෙනවලු. හරි. G සංයෝගය දෙනවා. F සංයෝගයේ ජලීය සෝඩියම් කාබනේට් එක CO2 මුක්ත කරන්නේ නැහැ. එහෙනම් මොකද්ද මේ කියන්නේ? මේක අඳින්නම් හරි. C පාර්ට් එකට එන්න අනිත් ඒවා මම කරලා දාන්නම් ඒ සංයෝගය විතරක් තියාගෙන. හරි. C පාර්ට් එකට එන්න. මේ අවුරුද්ද මේ 24 ගාන එහෙම ලොකු අමාරුවක් නැහැ. උනට ලියපු ළමයි ඉතින් උන්ට ඉතින් කොහොමද මේ වෙලාව ඒ අවුරුදු විභාගෙ ලියන්නේ උන්ට ඒ අවුරුදු විභාගෙ අමාරුයිනේ. හරි. දැන් ඔයගොල්ලෝ බැලුවොත් එimhe ඔයගොල්ලන්ට ප්‍රශ්න පත්‍ර ලියසි වගේ බෙවුනට ඔයගොල්ලෝ දැන් ගිහලා ලිව්වොත් එimhe දැන් 2025 පේපරේ උඹලට අමාරුයි. හරි කොච්චර ලේසි වුණත් ඒක තමයි ලියන පේපරේ අමාරු වගේ සීන් එකක් තියෙනවනේ. එහෙම එකක් තියෙනවා. ඉතින් එහෙම ලොකු අමාරුකුත් නෑ මේ ප්‍රශ්නේ. කවන්න නේද? F සංයෝගයේ A වල ව්‍යුහ සමාවිකයක් වේ. F සංයෝගය වැඩිපුර PCl5 සමග ප්‍රතික්‍රියා කරාම G හම්බ වෙනවා. මේකට PCl5 දැම්මම G හම්බ වෙනවා. A නෙමෙයි A වල ව්‍යුහ සමාවිකයක් ඈ. A වල ව්‍යුහ සමාවිකයක් තියෙනවා C කියලා. හරි. A වල ව්‍යුහ සමාවිකයක් තියෙනවා F කියලා නේද? A වල ව්‍යුහ සමාවිකයක් තියෙනවා F. එයාට PCl5 දැම්මම G හම්බ වෙනවා. G කියන එක හම්බ වෙනවා. හරි. අණු ස්කන්ධ 155ම තමයි යාගෙත්. කොහොම කතන්දර යන්නේ කියන්නේ? F සංයෝගයේ ජලීය සෝඩියම් කාබනේට් CO2ත් එක්ක ජලීය සෝඩියම් කාබනේට් එක්ක CO2 දෙන්නේ නැහැ. මේකට සෝඩියම් කාබනේට් දැම්මම CO2 දෙන්නේ නැහැලු. මේකට සෝඩියම් කාබනේට් දැම්මම CO2 දෙන්නේ නැහැ. එහෙම එකක් වෙන්නේ නැහැ. එහෙනම් මොකද්ද? සෝඩියම් කාබනේට් දැම්මම CO2 දුන්නේ ඒ කවුරු හින්දාද? කාබොක්සිලික් කාණ්ඩයක් හින්දානේ. ඒ වල කාබොක්සිලික් කාණ්ඩයක් තිබිච්ච හින්දානේ. එහෙනම් මේකේ කාබොක්සිලික් කාණ්ඩයක් නැහැ. ඒක තමයි කියන්නේ. හරි. ව්‍යුහ සමාවිකයක් වුණාට කාබොක්සිලික් කාණ්ඩයක් නැහැ. කියන්නේ මොකද්ද? ක්‍රියාකාරී කාණ්ඩ සමාවිකයක්. කියන්නේ ක්‍රියාකාරී කාණ්ඩ වෙනස් වෙලා. මෙතන කාබොක්සිලික් අම්ලයක් අතන වෙන මොකක් හරි කෙනෙක්. හරි. ඔක්සිජන් ඉන්න මොකක් හරි වෙන ක්‍රියාකාරී කාණ්ඩයක් තියෙයි. හරි. කාබොක්සිලික් අම්ලයක් නැහැ. CO2 මුක්ත නොකරයිලු කාබොක්සිලික් කාණ්ඩයක් නැහැ. F සංයෝගයේ ප්‍රකාශ සමාවිතය පෙන්නයි. අන්න F ප්‍රකාශ සමාවිතය පෙන්නනවා. ප්‍රකාශ පෙන්නනවා කියපු ගමන් එකිනෙක වෙනස් කාණ්ඩ හතරක් අඳින්න ඉරි හතරක් ගහ ගන්න ඕන. හරි. ප්‍රකාශ සමාවිතය පෙන්නයි. F සංයෝගයේ ප්‍රකාශ සමාවිතය පෙන්නයි. F සංයෝගයේ සාන්ද්‍ර HCl නිර්ජලීය සිංක් ක්ලෝරයිඩ් එක්ක ආවිලතාවයක් ලබා නොදේ. උට මාර දේවල් තියෙනවා. මේක සිංක් ක්ලෝරයිඩ් එක්ක සිංක් ක්ලෝරයිඩ් සාන්ද්‍ර HCl එක්ක හරිද? ආවිලතාවයක් දෙන්නේ නැහැ කියන්නේ මොකද්ද? ආවිලතාවයක් දෙන්නේ නැහැ කියන්නේ එක්ක OH කාණ්ඩ නැති වෙන්න ඕනේ ඕකේ. නේ? ඇයි? මධ්‍යසාරණේ ආවිලතාවයක් දෙන්නේ. OH කාණ්ඩ නැති වෙන්න ඕනේ. එහෙම නැත්නම් ආවිලතාවයක් දෙන්නේ නැහැ කියලා අපි කතා කරනවා ප්‍රාථමික මධ්‍යසාරත්. නැත්නම් ප්‍රාථමික මධ්‍යසාරයක් වෙන්න ඕන. හරි. OH කාණ්ඩ නැහැ කියන්න බෑ. ඇයි ඒ? OH කාණ්ඩ නැහැ කියන්න බෑ. හේතුව මොකද්ද? ඇයි? මේකට F වලට PCl5 දැම්මහම 155ක් කෑල්ලක් G කියලා එක්කෙනෙක් හම්බ වෙනවනේ. 155ක G කියලා එක්කෙනෙක් හම්බ වෙනවා. එහෙනම් OH කාණ්ඩ නැති වෙන්න බෑ. ඇයි? G කියලා එක්කෙනෙක් හම්බෙලා. මතකද අර අපි කලින් ඇඳපු එක්කෙනාගෙත් අණු ස්කන්ධ 155යි. හරි. ඒ කියන්නේ B ගේ බලන්න කලින් ඇඳපු B
B වලත් අණුක ස්කන්ධය 155. A වලට හරිද මෙන්න මේ A ට PCl5 දැම්මම හම්බෙච්ච B 155යි. දැන් මෙයාගෙත් 155. ඒ කියන්නේ PCl5 දැම්මම Cl කැලි දෙකක් එනවා වෙන්න ඕනේ නේ. මෙයාටත් G වලත් Cl කැලි දෙකක් තියෙනවා වෙන්න ඕනේ. හරි. එහෙනම් OH නැත්තේ නෑ. තියෙන OH මොකද්ද? තියෙන OH ඉන්නේ කාබන් දාමික කෙරෝලක. කාබන් දාමික කෙරෝලක තමයි අනිවාර්යෙන් OH ඉන්නේ. එන්න. ඊට අමතරව කියනවා එහෙනම් මේ ගන්න ඕන දේ මොකද්ද මෙතනින්? ප්‍රාථමික මධ්‍යසාරයක් තියෙන්නේ. OH කාණ නැති වෙන්න විදිහක් නැහැ. මොකද PCl5 දැම්මම 155ක් කැල්ලක් හැදිලානේ. ඒ කියන්නේ PCl5 එක්ක ප්‍රතික්‍රියා කළා කියලා කියන්නේ මේ නොකිය. ඒ කියන්නේ OH කාණ තිබිලා ඒක Cl වෙලා. හරි. එහෙනම් OH කාණ තියෙනවනේ කෙරෝලේ. නිජල් සින්ක්‍රොයිඩ් එක සාන්ද්‍රිච්චය දැම්මම ආවිලිතාවයක් දුන්නේ නැහැ කියන්නේ ඒක ප්‍රාථමික මධ්‍යසාරයක් වෙන්න ඕන. ලූකස් ප්‍රතිකාරකයත් එක්ක ආවිලිතාවයක් දුන්නේ නැහැ කියන්නේ ඒක OH කාණ්ඩ නැහැ. නැත්නම් ඒක ප්‍රාථමික මධ්‍යසාරයක්. හරි. ප්‍රාථමික මධ්‍යසාරයක්. කෙරෝලේ OH කාණ්ඩයක් තියෙනවා. හරි. ඊට පස්සේ එන්න 2,4 DNP නැත්නම් 2,4 ඩයිනයිට්‍රෝෆෙනිල් හයිඩ්‍රෝසීන්. ඒ කියන්නේ මේ බ්‍රේඩි ප්‍රතිකාරකය ගැන කතා කරන්නේ. බ්‍රේඩි ප්‍රතිකාරකයත් එක්ක F සංයෝගයේ වර්ණවත් අවක්ෂේපයක් ලබා දෙන අතර ඇමෝනිය සිලිනයිට්‍රේට් සමග රිදී කැඩපතක් දෙනවලු. F බ්‍රේඩි ප්‍රතිකාරකයත් එක්ක හරිද 2,4 DNP බ්‍රේඩි ප්‍රතිකාරකයත් එක්ක වර්ණවත් අවක්ෂේපයක්. බ්‍රේඩි ප්‍රතිකාරකයත් එක්ක හම්බෙන අවක්ෂේප පාඩම මොකද? කහතැඹිලි මෙතන වැදගත් නෑ නිකන් කියන්නේ. කහතැඹිලි පාඩ අවක්ෂේපයක් දීලා ඊට අමතරව ටොලන්ස් ප්‍රතිකාරකයත් එක්කත් රිදී කැඩපතක් දුන්න කියන්නේ කවුද? 2,4 DNP එක කහතැඹිලි පාඩ නැත්නම් වර්ණවත් අවක්ෂේපයක් දෙන්න කවුද? ඇල්ඩිහයිඩ් කීටෝන. ටොලන්ස් ප්‍රතිකාරකයත් එක්ක රිදී කැඩපතක් දෙන්න කවුද? ඇල්ඩිහයිඩ්. එහෙනම් F වල අනිවාර්යෙන් දැන් මෙතන ටොලන්ස් එක්කත් රිදී කැඩපතක් දෙනවනේ. ටොලන්ස් එක්කත් ප්‍රතික්‍රියා කරන හින්දා මෙතන තියෙන්න ඕන අනිවාර්යෙන්ම ඇල්ඩිහයිඩයක්. අඳින්න ඕන කරන හැම මගුලම කිව්වා එහෙනම් නේ. ඇල්ඩිහයිඩ් එකකුත් තියෙනවා. හරිද? ප්‍රකාශ සමායුතාවයක් පෙන්වනවා. ඒ කියන්නේ වෙනස් කාණ්ඩ හතරක් තියෙනවා. මම ඇල්ඩිහයිඩ් කාණ්ඩ අඳින්නද මේ එකක් දාලා හොම. තව මොකද්ද වෙන්නේ? තව ඇවිල්ලා OH කාණ්ඩ දෙකක් තියෙනවනේ. කෙරෝලේ OH කාණ්ඩ දෙකම තියෙන්නේ. එහෙනම් මම එකක අඳින්නම් මෙහෙම CH2OH වගේ දාලා. දැන් කාබන් අපි තුනක් පාවිච්චි කරලා තව කාබන් දෙකක් තියෙනවා ප්‍රකාශ සමායුතාවය පෙන්වන්නත් තිබේ මේ කාබන් වලට එකිනෙක වෙනස් කාණ්ඩ හතරක් වෙන්න ඕනේ. එහෙනම් තව කාබන් දෙකක් තියෙනවා. එහෙනම් මම මෙහෙම අදින්නම් මේ CH2 CH2OH. හරිනේ. දැන් කාබන් 1 2 3 4 5යි. තව එතන හයිඩ්‍රජන් එකක් දැම්ම හැකි. ඔන්න සංයෝගය. බලන්න අපිට ඕන අණුක සූත්‍රය තියෙනවද කියලා. මේ කාබන් නම් 5යි අපි එහෙම දැම්මේ. හරිද? හයිඩ්‍රජන් ගණන් කරන්න මේ 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි හයිඩ්‍රජන් 10යි. හරිනේ ඔක්සිජන් 3 එනවනේ නේද? OH කාණ්ඩ දෙකයි මෙතන 1යි 3යි. මේ අණුක සූත්‍රෙත් හරිනේ. එහෙනම් මොනවද මේ සමායක සම්බන්ධය? A ගේ F ගේ සමායක සම්බන්ධය මොකද්ද? ක්‍රියාකාරී කාණ්ඩ සමායක. මේක කාබොක්සිලික් අම්ලයක් මේක ඇල්ඩිහයිඩයක්. හරි? ක්‍රියාකාරී කාණ්ඩය වෙනස් වෙලා. හරිනේ. F සංයෝගයේ පවතින ක්‍රියාකාරී කාණ්ඩ හඳුන ගන්නලු. මොනවද ක්‍රියාකාරී කාණ්ඩ? ඇල්ඩිහයිඩ් තියෙනවා. අනිත් එක හයිඩ්‍රොක්සිල් කාණ්ඩ නේද? OH කාණ්ඩ කියලා ලියුවා නම් ඇති. OH කාණ්ඩ. හරිද? නැත්නම් ඇල්ඩිහයිඩ් කාණ්ඩ කියලා ලියන්න අවුල් නම් මෙන්න මෙයා ලියන්න. කාණ්ඩ. හරි. OH කාණ්ඩ එහෙම නැත්නම් හයිඩ්‍රොක්සිල් කාණ්ඩ. හයිඩ්‍රොක්සිල් කාණ්ඩ. ඔන්න. ඊළඟට F හා G වල view හඳින්න. ඔන්න මං F නම් ඇන්දනිකම්ම F හා G වල view කොටුවලා. G කියන්නේ මොකද්ද? මේකට PCl5 දැම්මම හම්බෙන එකනේ. PCl5 දාන්න. මම Cl CH2 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 Cl මේ OH කාණ්ඩ දෙකම Cl වෙනවා. ඇල්ඩිහයිඩ් කාණ්ඩ එහෙම. හරි. ඔහොමනේ. ඔන්න උත්තර ටික. ඊට පස්සේ බලන්න ඊළඟ කොටස B වල 1 ඇසිටෝන් තනුක සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් සමග ප්‍රතික්‍රියා කරනකොට ලැබෙන ඵලය H ව්‍යුහය තුල අඳුනනවා. හරි. මේක දාගන්නකො B එක බලමු. හරි. අතරේ B එක බලන්න. B එකේ කියනවා ඇසිටෝන් තනුක ජලීය සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් සමග ප්‍රතික්‍රියා කරනකොට කළ විට සෑදෙන H ඵලයේ ව්‍යුහය අදාළ කොටු තුල අඳින්නලු. ඇසිටෝන් කිව්වම දැන් දැනගන්න ඕනේ. චූටිම කීටෝන් එකනේ ඇසිටෝන්. චූටිම කීටෝනේ. කීටෝන් එක කිව්වම C ඩබල් බොන්ඩ් එකත් එක්ක දෙපැත්තෙන් කාබන් දෙකක් ඉන්න ඕනේ. ඒතකොට චූටිම කීටෝනේ කාබන් 3 කීටෝනේ. චූටිම කීටෝනේ තමයි ඇසිටෝන්. ඔන්න. හරි. ඔය ඇසිටෝන් ඇසිටෝල් හරි. හරි ඔය වගේ ඇසිටික් අම්ලේ ඒ වගේ අර නිතර හම්බෙන ඒවා පොඩ්ඩක් view හඳින්න දැනගෙන ඉන්න ඕනේ. කියන්නේ
IUPAC නම් දෙන්නේ නැතුව පාවිච්චි කරන නම් දෙනකොට ඒවෙන් අදින්නත් පොඩ්ඩක් දැනන් ඉන්න ඕන. හැම එකම නෙමෙයි නිතරම හම්බෙන ටිකක්. හරි. ඔය සංයෝග 5ක් 6ක් තමයි තියෙන්නේ. හරි. 5ක් ඇඩ දෙන්න පුළුවන් 10ක් වගේ උපරිම. ඒක දැනගන්න ඕන පොඩ්ඩක්. හරි. ඔය ඇසිටෝන් දන්නේ නැත්නම් මෙතන සෝරි තමයි. දැන් මොකද මේ කියන්නේ? ඇසිටෝන් තනුක ජලීය සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් සමග ප්‍රතික්‍රියා කළ විට සෑදෙන H ඵලයේ ව්‍යුහය. මේකට සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දානලු ජලීය. තනුක හරි ජලීය හරි එකක් කිව්වම ඇති ඉතින්. ජලීය සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දාන. ඔන්න. මොකද වෙන්නේ? ජලීය සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දැම්මම ඇල්ඩිහයිඩ් කීටෝන වලට හරිද? ඇල්ෆා හයිඩ්‍රජන් වලින් හයිඩ්‍රජන් එකක් H+ විදිහට අයින් වෙන්න පුළුවන් නේ. මේ මෙයාට අපි කියනවා කාබනල් කාබන්. නැත්තම් ඊට යාබද කාබන් වලට අපි කියනවා ඇල්ෆා කාබන් ලා කියලා. මෙන්න මේක. මෙන්න මේ ඇල්ෆා කාබන් වල තියෙන හයිඩ්‍රජන් එකට ජලීය සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දැම්මම H+ විදිහට අයින් වෙන්න පුළුවන්. ඒ කියන්නේ මේ ඇල්ෆා කාබන්ට සම්බන්ධ හයිඩ්‍රජන් පරමාණු වලට ඉතාමත් සුළු ආම්ලිකතාවයක් තියෙනවා. ඔයාගේ අත දැම්මම අත පිච්චෙන සයිස් එකක් නෙමෙයි. පොඩි ආම්ලිකතාවයක් තියෙනවා. එතකොට ජලීය සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වගේ ප්‍රබල වශයෙන් දැම්මම ඇතම් අණු වල හැමෝගෙම නෙමෙයි. හරිද? ඇතම් අණු වල තියෙන ඇල්ෆා හයිඩ්‍රජන් එකක් H+ විදිහට අයින් වෙන්න පුළුවන්. H+ විදිහට අයින් වෙන්නේ නැහැ. එතකොට CH2- වෙනවා. මේ කාබන් වල ඉලෙක්ට්‍රෝන දෙකකුත් ඉන්නවා CH2-. හරි? H+ විදිහට අයින් වෙනවා. ඇතැම් අණු ඒ කියන්නේ අණු 100ක් ඉන්නවා නම් 50ක් වෙන්න පුළුවන් කොටසක්. හරියට ඉලක්කමක් කියන්න බෑ. ජලීය සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දැම්මම කොටසක ඇල්ෆා හයිඩ්‍රජන්ලා. හරිද? මේවට කියනවා ඇල්ෆා කාබන්ට සම්බන්ධ හයිඩ්‍රජන් ඇල්ෆා හයිඩ්‍රජන්ලා H+ විදිහට අයින් වෙන්න පුළුවන්. ඔන්න කොටසක් අයින් වෙනවා. එතකොට දැන් කොටසක් අයින් වෙනවා. එතකොට සාම්පල් එකේ අණු ಜಾති දෙජාතියයි. අණු ಜಾති දෙජාතියයි. හරි දෙවර්ගයක අණු ඉන්නවා. එකක් ඇල්ෆා හයිඩ්‍රජන් අයින් වෙච්ච මේ වගේ වයි. අනිත් එක මොකද්ද? ඇල්ෆා හයිඩ්‍රජන් අයින් වෙන්නේ නැති කීටෝනේ හිම්මම ඉන්නවා. එතකොට ඒ කීටෝනේ ඔක්සිජන් රින කාබන් ධන විදිහට රැවීකරණය වෙලා තියෙන්නේ. ඒතර මුන් දෙන්නට එකට ඉන්න බෑ. හරි. ඇල්ෆා හයිඩ්‍රජන් අයින් වෙච්ච අණු වලටයි ඇල්ෆා හයිඩ්‍රජන් අයින් වෙච්ච නැති උන්ටයි එකට ඉන්න බෑ. මුට ඇවිල්ලා මූ එකතු වෙනවා. ඇයි ඒ? මෙන්න මේ රින කාබන්ට මේ ධන කාබන් එකතු වෙනවා. බලන්න. ඒ ධන කාබන් ධන විදිහට රැවීකරණය වෙච්ච කාබන් එකතු වෙනවා. ඒ ධන කාබන්ට ඉන්නවා CH3 කාණ්ඩ දෙකක්. දිත්ත බන්ධනයේ ඔයක මොකද වෙන්නේ? OH. හරි. දැන් මේ බන්ධනය හදලා තියෙන්නේ මේ ඉලෙක්ට්‍රෝන දෙකකින්. අවුලක් නැහැ නේ. ඔන්න. ඒතකොට H කියන්නේ මෙයා. හරිනේ. H ඵලයේ ව්‍යුහය අඳින්නලු. H හයිඩ්‍රොක්ලෝරික් HCl. H හයිඩ්‍රොක්ලෝරික් සමග රත් කර විට I ඵලයේ ව්‍යුහය අදාළ කොට තුල අඳින්නලු. ඇත්තටම හයිඩ්‍රොක්ලෝරික් ඕනෙත් නැහැ. හරිද? ඒක දැන් මෙතන HCl දාලා රත් කරලා තියෙන්නේ. අම්ල මුකුත් ඕනේ නැහැ. ඇල්ඩෝ සංගණනයෙන් හම්බෙන ඵල ස්ථායි නැහැ. අස්ථායි. හරිද? අපි කතා කරනවා ඇල්ඩෝ සංගණනයෙන් හම්බෙන ඵල ස්ථායි නැහැ අස්ථායි. හරිද? ඒකින්ද ඒවා නිකන් රත් කරත් විජලනය වෙනවා. HCl දාන්න ඕනෙම නැහැ. කියන්නේ OH කාණ්ඩයයි. ඊට ආබද කාබන්කින් හයිඩ්‍රජන් එකකුයි මෙයාගෙන්නේ. හයිඩ්‍රජන් අඩු තැනින් හයිඩ්‍රජන් එන්නේ මෙතන. හරි? අයින් වෙලා මෙහෙම ව්‍යුහයක් හැදෙනවා. CH3 C double bond CH double bond C CH3 CH3 නේ. ඔහොම එකක් හැදෙනවා. ඒතර මේක තමයි I වෙන්න ඕන. ඔන්න. හරි. මේක නිකන් රත් කරත් ඇති ඈ විජලනය වෙන. කියන්නේ සාන්සල්ෆියුරික් දා රත් කරන්න ඕනේ නැහැ. විජලකාරක ඕනේ නැහැ. නිකම්ම රත් කරත් ඇල්ඩෝ සංගණනයෙන් හම්බෙන ඵල වලින් ජල අණුවක් අයින් වෙනවා. මෙතනින් OH එකයි හයිඩ්‍රජන් ඊට ආබද කාබන් ලගෙන් හයිඩ්‍රජන් අඩු තැනින් හයිඩ්‍රජන් එක අයින් වෙලා ඔහොම එක්කෙනෙක් හැදෙනවා. හරිනේ. ඔන්න B පාර්ට් එක. ඊපස්සේ ඇසිටෝන් සහ C එකේ කියනවා ඇසිටෝන් සහ HCN අතර ප්‍රතික්‍රියාවේදී සෑදෙන ඵල J අඳින්නලු. හරි. බලමු මේක යාන්ත්‍රණය අඳින්නක් තියෙනවා. B එක මෙන්න C එකත් බලන්න. හරි 4 C වල එක බලන්න. ඇසිටෝනුයි HCNුයි. ඔන්න ඇසිටෝන්. දැන් මේකට HCN දානවා. මොකද වෙන්නේ? ඇල්ඩිහයිඩ් කීටෝන වලට HCN දැම්මම මොකද වෙන්නේ? ඇල්ඩිහයිඩ් කීටෝන වල මේ ඔක්සිජන් රින කාබන් ධන විදිහට රැවීකරණය වෙලානේ තියෙන්නේ. එතකොට මේ ධන කාබන් ගාවට CN- එකක් සෙට් වෙනවනේ. ධන කාබන් ගාවට CN- එකක් සෙට් වෙනවා. හරි. CN- එකක් සෙට් වෙනවා. එතකොට කාබනට බන්ධන 5ක් තියාගන්න බෑනේ. 4යිනේ තියාගන්න පුළුවන්. ඒකින්ද දිත්ත බන්ධනයේ ඔය එක මයිනස් වෙනවා. මාධ්‍ය H+ තියෙනවනේ. අරගෙන OH වෙනවා. ඔන්න ඕම් ඵලයක් හම්බෙන්නේ. ඔන්න J. J අඳින්නලු ඔන්න J අඳින්න. හරි. ඊට පස්සේ කියනවා ඉහත ප්‍රතික්‍රියාවේ යාන්ත්‍රණය ලියන්න. මේකේ යාන්ත්‍රණය අඳින්න. එතන දාමු. හරි.
CH3 C double bond CH3 ඔන්න කීටෝනේ. ඒතර කීටෝනේ ඔක්සිජන් ඍණ මෙන්න මේ කාබන් කැල ධන විදිහට රැවීකරණය වෙලා තියෙනවා. දැන් HCN කිව්වම H+ වලටයි CN- වලටයි වෙන් වෙලා තියෙන්නේ. ඒතර මාධ්‍ය CN- තියෙනවා. මාධ්‍ය CN- තියෙන ඔන්න. මේ කාබන් නයිට්‍රජන් ට්‍රිපල් බොන්ඩ් එකක් තියෙනවා මම ඒවා පෙන්නුවේ නැහැ. හරි? වැඩක් නැහැනේ. ඔන්න CN- තියෙනවා. ඒතර මේ CN- වල මයිනස් වෙලා තියෙන කාබන්ගේ මයිනස් වෙලා තියෙන කාබන්ගේ එකසර ඉලෙක්ට්‍රෝන යුගලක් ඉන්නවා. ඔන්න ඔය එකසර ඉලෙක්ට්‍රෝන යුගල තමයි මේ ධන ආරෝපිත තැනට සෙට් වෙන්නේ. ඒතර මොකද වෙන්නේ? මේ ඩබල් බොන්ඩ් කාබනට බන්ධන පහක් තියෙන බෑන් දිත්ත කාබන් ඔක්සිජන් දිත්ත බන්ධනේ එක බන්ධනයක් කැඩලා යනවා. ඒ ඉලෙක්ට්‍රෝන දෙක ඔක්සිජන්ට යනවනේ. එහෙම වුණොත් එimhe හැදෙනවා. CH3 CO- නේ. O- දැන් ඔන්න CN කාණ්ඩේ සෙට් වෙලා. හරි. CH3 අපි යාන්ත්‍රණ අදිනකොට ඉලෙක්ට්‍රෝන ගමන් කරන දිශාව තමයි ඊතලෙන් පෙන්වන්නේ. එතකොට මේ CN කාබන් CN බන්ධනය හදන ඉලෙක්ට්‍රෝන දෙකම දායක කරන්නේ මේ CN කාණ්ඩයනේ. CN වල කාබන් කාණ්ඩය. ඒකෙන්ද එතන ඉඳන් මෙතෙන්ට ඊතලයක් යනවා. එතකොට මේ බන්ධනයේ ඉලෙක්ට්‍රෝන දෙක කැඩලා ගිහිල්ලා ඒක ඔක්සිජන්ට හම්බ වෙනවනේ. ඉලෙක්ට්‍රෝන ගමන් කරන එක තමයි ඊතල වලින් පෙන්වන්නේ. එහෙනම් මේ කාබන් ඔක්සිජන් බන්ධනය කරලා ඉලෙක්ට්‍රෝන දෙක තමයි ඔක්සිජන්ට හම්බ වෙන්නේ. ඒකද ඊතලෙ මෙතන ඉඳන් මෙතෙන්ට දෙනවා. හරිනේ. දැන් මම අන්තිමට මොකද දෙන්නේ? මේක මාධ්‍යයෙන් H+ තියෙනවා. මාධ්‍ය H+ තියෙනනේ ඕන තරම්. ඇයි ඒ? මාධ්‍ය ආම්ලිකයිනේ. HCN දාලානේ තියෙන්නේ. ඔන්න මාධ්‍ය H+ තියෙනවා. එහෙනම් H+ එකක් සෙට් වෙනවා ඇඳලා පෙන්නන්න. දැන් H+ එකක් ඔක්සිජන්ට සම්බන්ධ වෙනවා කියලා නෙමෙයි අපි පෙන්නන්නේ. ඉලෙක්ට්‍රෝන ගමන් කරන විදිය. එහෙනම් OH බන්ධනය හදන ඔක්සිජන් හයිඩ්‍රජන් බන්ධනය හදන ඉලෙක්ට්‍රෝන දෙන්නේ කවුද? ඔක්සිජන්. එහෙනම් මෙතන ඉඳන් මෙතන තමයි ඊතාලේ යන්නේ. හරිනේ. එතකොට හැදෙනවා මෙහෙම කෙනෙක් CH3 COH CH3 Cl. හරිනේ. ඔන්න 2024 ඔතනින් ඉවර වෙනවා. හරි. දැන් මේකේ අපි ඔතනින් ඕගනික් ස්ට්‍රක්චර් ටික ඔක්කොම කතා කරලා ඉවරයි. 2011 ඉඳන් 2024 වෙනකම්. හරි. අවුරුදු කීයක්ද? 14ක්. හරි. 14ක් විතරනේ. 14ක් කතා කරලා ඉවරයි. හරි. මේ කතා කරන්න හේතුව උනේ ඕගනික් ස්ට්‍රක්චර් දෙකට අනිත් ස්ට්‍රක්චර් වලට වඩා ඕගනික් ස්ට්‍රක්චර් වලට හුඟක් යවුන්ට මේ වෙලාවට කරගන්න බෑ. සෑහෙන වෙලාවක් ගන්න සමයගේ ප්‍රශ්න හිතන්න. අර මේ වෙලාවක් ගන්න. අන්න ඕගනික් එසේ ප්‍රශ්නේ. එසේ ප්‍රශ්න ඇවිල්ලා මේ පරිවර්තනනේ ගොඩක් තියෙන්නේ. යාන්ත්‍රණයක් එහෙමත් තියෙනවා. කියන්නේ පරිවර්තන එහෙම ඉක්මනට විනාඩි 5න් වගේ හදලා දාන්නේ වුණොත් මේ ඕගනික් ස්ට්‍රක්චර් ටික සෑහෙන වෙලාවක් හිතා වෙලාව කරනවා. ඒක නැති කරගන්න තමයි 2011 ඉඳන් 24 වෙනකම් ප්‍රශ්න ටික හදලා දැම්මේ. ඒතකොට මේක හිතන විදිය ඉක්මනට හිතා ගන්න පුළුවන්. කියන්නේ අපි ප්‍රශ්නේ හදනවා වෙන්න පුළුවන්. පැය භාගයක් විනාඩි 40ක් වීඩියෝ එක යනවා වෙන්න පුළුවන්. හරි. ඒ වුණාට එතනදී හිතන දේවල් ටික ඔක්කොම ටික කියනවනේ. ඒතකොට ඔයාලට මේ දේවල් ඒ විදිහට හිතලා මේක කොහොමද හදලා ඉවරලා ප්‍රැක්ටිස් කරලා ඉවරලා විනාඩි 15කට අඩුවෙන් මේ ප්‍රශ්නේ හදා ගන්න ඕනේ. මොකද ස්ට්‍රක්චර් එකකට පැයට වඩා දෙන්න අමාරුයි. හරි. උඩරිම පැයෙන් ඉවර ගන්න ඕනේ ස්ට්‍රක්චර් එක. ඒකින්ද ඕගනික් ස්ට්‍රක්චර් එකට ඕගනික් ප්‍රශ්න ස්ට්‍රක්චර් එකේ ඕගනික් ප්‍රශ්නේ තියෙන විනාඩි 15යි. ඒ විනාඩි 15 ඇතුළත ඒක කරගන්න ඕනේ හින්දා ඒක හුඟක් කියවුන්ට බෑ වගේ කියලා පෙනිච්ච ඉඳ තමයි මේ වැඩේ කරේ. හරි. ඒතකොට මේ ප්‍රශ්න ඇතුළතදී හිතන්න ඕන හැම විදියම හැම මගුලම කියා දීලා තියෙන කරලා තියෙන්නේ අපි. හරි. මේකෙන් මොනවා හරි වැඩක් වෙනවා ඇති කියලා හිතනවා. හරි. now ඕගනික් ස්ට්‍රක්චර් ටික උතනින් කතා කරලා අපි ඉවර කරනවා. හරි. ඔච්චරයි නේ. ජය වේවා. කල්පයක් ගියත් විකල්පයක් නොමැත කෙමිස්ට්‍රි නම් කල්ප විදුරංග